මුළු අහස පුරාම දරුණු අකුණු කුණාටුවක් පැතිරුණා. අඩි 10,000ක් දුරට කළු අලාකුළු පැතිරුණා. හැමෝම මේ දිහා ලොකු පුදුමකින් බලන් හිටියා. මේ එල්ඩලා ගොඩ කාලයක් ජීවත් වුණත් එයාලට මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම එයාලට තේරුණා වැඩි වෙලාවක් එයාලට මේ අකුණු දරා ගන්න බෑ කියලා. එයාලට මේ අකුණක් වැදුනොත් එයාලගේ ආත්මය පවා විනාශ වෙලා යන්න පුළුවන්. මේ වෙලාවේ එල්ඩලා කීප දෙනෙක් කතා වෙනවා. ෂොයන් තනියමද මේ අකුණු වලට මුහුණ දෙන්න හදන්නේ කියලා. ඒත් එල්ඩලින් කියනවා එයා මූලික අදිරේ 1 ස්ටාර් දෝෂෙන් කෙනෙක්. ඒ නිසා එයාට තනියම කළු යක්ෂ අකුණු ගැන බලා ගන්න පුළුවන්. මේ කතාවට එල්ඩලා ගොඩක් පුදුම වෙනවා. යන්ගේ හරිම් මට්ටම ගොඩක් අය දැන් තමා දැනගත්තේ. එයාලා මෙච්චර වයසට ගිහිල්ලත් දැන්ෂෙන් මට්ටමට උසස් වුණේ ගොඩක් අමාරුවෙන්. ඉතින් යන් දෝෂෙන් කෙනෙක් කියලා එල්ඩලින් තහවුරු කරාම එයාලා ගොඩක් පුදුම වුණා. මේ වෙලාවේ එල්ඩ කෙනෙක් කියනවා මේ තරගයේ ෂොයන් ජයග්‍රහණය කරයි. දැන් එලයන්ස් එක සම්බන්ධ වාසිය තියෙන එයාලට. මේ කතාවට එල්ඩලින් කියනවා එලයන්ස් එක පිරිටවේගේ නීති වලට පටහැනි. ඒත් අපි අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කරන්න ඕන. සෝල්වල් එක ගොඩක් බලවත්. එයාට උදව් කරන්නේ හොන්ග්ලෑන් එක. පිල්ටව එක රැකන්න නම් අපිට සහායට කට්ටිය ඕනේ. නීති තියෙන්නේ ටවර් එක තියෙන නිසා. ටවර් එක නැතුව නීති වලින් ඇති ඵලය මොකද්ද? මේ කතාවට අවුලෙන් ඔළුව හෙලවපු එල්ඩලා ආයෙ අහස දිහා බැලුවා. විනාඩි 10ක් විතර අකුණු වලින් පස්සේ අහසේ වලාකුළු නැති වෙලා යන්න පටන් ගත්තා. බ්ලැක් ලයිට්නින් වලින් යන්ට කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි යන්ගේ අත හිරිවැටෙන ගතියක් එයාට දැනුණා. එයා හිතුවට වඩා මේ අකුණු බලවත්. යන් කියනවා 9 වෙනි මට්ටමේ පිල්ලෙක්කට ඇද ගන්න අකුණු ඇත්තටම බලවත් කියලා. කළු වලාකුළු නැති වෙලා යනවත් එක්කම ගිනි මකරා ලොකු ගර්ජනාවක් කළා. එයාගේ ශරීරයෙන් ලොකු ආලෝකයක් පිට වුණා. ටික වෙලාවකින් අර ගිනි මකරා පුපුරලා යනවා. ඒත් එක්කම ආලෝක ධාරාවක් එතනින් පිට වෙලා අහසට යනවා. ඉතින් තවම පැනලා යන්නද හදන්නේ කියලා hina වුණ යන් අර ආලෝකය අල්ල ගන්නවා. ඒත් එක්කම මේ ආලෝකය විශාල දරුණු මුර්ගෙක් බවට පරිවර්තන වෙලා යන්න පහර දෙනවා. ඒත් යන්ගේ එක ප්‍රහාරයක් වැදිලා වේදනාවෙන් කෑ ගහගෙන මේ මුර්ගයා ඈතට විසිරලා යනවා. යන් ආයේ එයා පැත්තට එනවා දැකපු අර මුර්ගයා ආලෝකයක් පිට කරලා මිරිස් ස්වරූපයක් ගන්නවා. මේ පිල් එක ගත්තේ යන්ගෙම පෙනුම. මේක දැකලා hina වුණ යන් කියනවා නියමයි. එතකොට මේක 9 වෙනි මට්ටමේ පිල් එකක්ද? මේකට ඇත්තටම මිනිස් පෙනුමක් ගන්න පුළුවන් කියලා. මේ පිල් එක මෙතනින් පැනගත්තොත් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේක අමුතු අద్భుත දෙයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. හැබැයි වැඩිම හැකියාවක් තියෙන්නේ කවුරු හරි බලවත් කෙනෙක් මේ පිල් එක අඳුරගෙන එයාව අල්ලගෙන පිල් එක ගිරින එක. 9 වෙනි මට්ටමේ නිදම් පිල් එකකට බුද්ධියක් තිබ්බත් එයාට යන් වගේ බලවත් කෙනෙක් එක්ක හැප්පෙන්න බෑ. යන් බවට හැරුණ පිල් එක මිනිස් භාෂාව දන්නේ නැති නිසා ඒක යන් දිහා බලලා ගර්ජනාවක් කළා. මේ වෙලාවේ ගොඩක් අය පුදුමෙන් මේ අමුතු සිද්ධිය දිහා බලන් හිටියා. ග්‍රෑන්ඩ් මාස්ටර්ලා පවා 9 වෙනි මට්ටමේ පිල් එකක් දකින්නේ කලාතුරකින්. එනිසා මේ මිනිස් පෙනුම ගත්ත පිල් එක දැකලා එයාලට පුදුමයක් දැනුණා. මේ වෙලාවේ ෂෝන්කොන් hina වෙලා කියනවා මේ පොඩි කොල්ලා මොන වගේ පිල් එකක් හැදුවත් දන්නේ නැහැ. පිල් වට්ටෝරුවක් නැතුව 9 වෙනි මට්ටමේ පිල් එකක් හදන්න කොහෙත්ම බෑ. මේ කතාවට යාවචෙන් නොලුවන්නවා. යන් හැදුව පිල් එක මොකද්ද කියලා එයා දැනන් හිටියෙත් නැහැ. එයාට මේ පිල් එකෙන් බෝධිසත්ව පිල් එකක පොඩි සුවඳක් ආවත් මේක බෝධිසත්ව පිල් එකකට වඩා ගොඩක් බලවත්. මේ වෙලාවේ යන් ඉක්මනින් ගිහින් පිල් ක්ලෝන් එකෙන් නල්ලට එයාගේ ඇඟිල්ල තිබ්බම ඒක එමරල්ඩ් පාට පිල් එකක් බවට හැරෙනවා. ඒ වගේම මේ පිල් එක වටේට පිල් මීදුම් මතුවෙනවා. මේකේ හරිම අద్భుත පෙනුමක් තිබ්බේ. ඊට පස්සේ යන් හිමින් පහළට එනවා. ඩීමන් හූගේ අතෙත් මේ වෙලාවේ ගිනි රතු පාට පිල් එකක් තිබුණා. එල්ඩ කෙනෙක් hina වෙලා කියනවා ඔයාලා දෙන්න කරුණාකරලා රිෆයින් කරුව පිල් මෙහෙට අරන් එන්න කියලා. එල්ඩ හූ එයාගේ පිල් එක පෙන්නලා කියනවා මේ ෆ්ලේම් ඩීමන් ක්වයට් මිස්ටීරියස් පිල් එක. පාට 9ක 8 වෙනි මට්ටමේ පිල් එකක්. ගිනි හැකියා දෝචි පුහුණු වෙන කෙනෙක් මේක පාවිච්චි කළොත් එයාගේ දෝචි පරිවර්තනය වෙලා තව ශක්තිමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ යන් එයාගේ පිල් එක පෙන්නලා කියනවා මේ ග්‍රේට් බෝධිසත්ව රිටර්න් පිල් එහෙම නැත්නම් උතුම් බෝධිසත්ව හැරවුම් පිල් එක. මේක 9 වෙනි මට්ටමේ පිල් එකක්. මේකෙන් වෙන්නේ සාමාන්‍ය බෝධිසත්ව පිල් එකකින් බැන්ෂන් මට්ටමින් උසස් වෙන්න පුළුවන් හැකියාව දෙගුණයක් කරන එක. යන්ගේ මේ කතාවට ගොඩක් අය පුදුම වෙනවා. ෆස්ට් එල්ලර් ලින් පවා මේකෙන් පුදුම වුණා. දෝසුන් කෙනෙක්ට දෝෂෙන් කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි. සාමාන්‍ය බෝධිසත්ව පිල් එකකින් මේකට 120ක් ලේසි කරනවා. හැබැයි යන් හැදුව පිල් එක නිසා කෙනෙක් සාර්ථක වීමේ අවස්ථාව 150කට වගේ වැඩි වෙනවා. දැන් කට්ටිය කියන්න එපා 20 දෙගුණේ 40යිනි කියලා. නවල් එකේ තියෙන විදිය තමයි මම මේ කිව්වේ. මේ පිල් එක යන්න හදන්න පුළුවන් හේතු කීපයක් නිසා විතරයි. පළවෙනි එක යන් සියවතාවක් පුනරුත්පත්තිය ලැබුව එක. අනික යන්ලගේ හෙවන්ලි ෆ්ලේම් තියෙන එක. ඒ වගේම යන්ලගේ බෝධිසත්ව හાર્ට් එකක් තිබුණා. වෙන කෙනෙක්ට මේ වට්ටෝරුව ලැබුණත් එයාට මේ පිල් එක හදන්න කොහෙත්ම බෑ. ඒ වගේම මේකට ඕන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි බෝධිසත්ව සීඩ් එක. යන්ලගත් මේ වෙද්දි තිබුණේ බෝධිසත්ව සීඩ් 10කටත් වඩා අඩුවෙන්. මේ වෙලාවේ එක එල්ඩ කෙනෙක් ටිකක් පැකිලීමකින් කියනවා ෂෝයන් තමුන් බොරු දේවල් කියනවාද? ඒකෙන් තමුන්ව තරගෙන් ඉවත් කරලා දාන්න පුළුවන් කියලා දන්නව නේද? ඒත් hina වුණ යන් කියනවා එල්ඩ කලබල වෙන්න එපා. මේක බොරුවක් නම් මට ඒකේ වගකීම ගන්න පුළුවන් කියලා. යන්ගේ මේ කතාව නිසා මේ එල්ඩලා පාඩුවේ කට පියාගත්තා. ඉතින් එල්ඩලින් කියනවා බෝධිසත්ව පිල් එකේ මට්ටම ෆයර් ඩීමන් පිල් එකට වඩා ඉහළින් තියෙන නිසා තරගයේ ජයග්‍රාහකයා ෂෝයන් කියලා.